ජීවිතේ වැඩිපුර මාස දෙක ක්‍රිකට්. ජීවිතේ වැඩිපුරම බලන දේ ක්‍රිකට්. හැබැයි ඒ ක්‍රිකට් ඇතුලේ මං ජීවිතේ දැන් ආස නැතිව දේ ක්‍රිකට් නෙමෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට්. පාරතොටේ ඇවිදිනකොට ටීවී විකුණන්න තියෙන තැනක ටීවී එක මැච් එකක් යනවනම් එතන හිටගෙන බැලුවා. ගෙදර බැලුවා. ග්‍රවුන්ඩ් එකට ටිකට් එකක් අරන් ගිහිල්ලා මැච් එක බලන්න විදිහක් නැත්තම් ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඇඳුමක් ඇඳගෙන ජාතික කොඩිය අරගෙන ගෙදර සාලේ වැඩි වෙච්ච සංස්කෘතියක් තියෙන රටක්. සිග්නල්ද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද මැලේද කියන ભેදයකින් තොරව මිනිස්සු එකතු කරන්න පුළුවන්කම තිබුණේ ක්‍රිකට් වල. අප්‍රිය නොවිච්ච කාලේ ක්‍රිකට් මැච් එකක් කීයට යනවා කිව්වා. මට මතකයි පාන්දර 3ට 4ට පටන් ගත්ත මැච් තිබුණා. මේ හැම මැච් එකක් ඉස්සරහම අපි ගිහලා පාන්දර 3ට වාඩි වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා අප්‍රියාවෙන් කතා කරන්න වෙන යුගයක් එයි කියලා මම විශ්වාස කරේ නෑ හර්ෂත්. ප්‍රේක්ෂක විදිහට අපි මේ කතා කරා. අපිට විනෝදාස්වාදය, අපිට ආගමක්, අපිට දැනෙන දෙයක්, අපිට ආදරයක් වුණාට ක්‍රීඩකයාට ඒක ඔහුගේ වෘත්තිය. සාධාරණව හර්ෂ උපයලා කන පත හර්ෂගේ උගුරේ පල්ලයට සන්තෝෂයෙන් යනවා නේද? ඒක සාධාරණව උපයලා කාපු එකක් කියලා. තමන්ගේ ඩියුටිය හරියට කරන්නේ නැතුව තමන් ඒ උපයන දේ තමන්ට ඇත්තටම දැනෙනවද කියලා ප්‍රශ්නයක් මට තියෙනවා. 2015ට 2005 2003 හිටපු බංග්ලාදේශ කණ්ඩායම නෙමෙයි 2015 පස්සේ නිර්මාණය වෙන්නේ. ඇෆ්ගනිස්තාන කණ්ඩායම 2015ට කලින් හිටපු ඇෆ්ගනිස්තාන කණ්ඩායම නෙමෙයි 2025 වෙනකොට නිර්මාණය වෙලා. මොකක් වුණත් තමන්ගේ රටේ ප්‍රැක්ටිස් වෙන්නේ නැති වුණත්, තමන්ගේ රටේ පහසුකම දෙන්නේ නැති වුණත්, නබීලා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ හැම වෙලේම කියන්නේ තමන්ගේ රට වෙනුවෙන් තමන් ක්‍රීඩා කරනවා. ලංකාවෙත් එහෙම තමයි තිබුණේ.